කන්දක් උඩ වැවක් තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේ තියෙන්නේ මැද මහනුවර වැවතැන්න. සුද්දන්ගේ කාලේ වතුවගාවක් හා සම්බන්ධ ඉතිහාසයක් ඇති ලස්සන ස්ථානයක්. වර්තමාන මෙය උඩ්සයිට් වතුයාය ලෙස හඳුන්වන අතර එහි පාලනය රාජ්‍ය දැව සංස්ථාව විසින් සිදු කරනු ලබයි. වතුවගා කටයුතු සඳහා සහ එදිනෙදා වැඩ කටයුතු සඳහා සුද්දන් විසින් මේ කඳු මුදුනෙහි වැවක් තනා තිබේ. වැවට උඩින් ඇති තැන්න වැවතැන්න කියා එදා සිට හඳුන්වා ඇත. සොබාදහමට ලැබි තරුණ පිරිස් සහ සංචාරකයන් අතර අතිශය ජනප්‍රිය කඳවුරු භූමියකි. රාත්‍රී කාලයට අධික සීතල සහ මීදුම පවතින අතර රාත්‍රී අහසේ තරු නැරඹීමට සහ ඡායාරූපකරණයට මෙය කදිමතෝ දැන්නකි. මුහුදු මට්ටමේ සිට අඩි 3000ක් විතර උසින් පිහිටි මෙම සානුවේ සිට බලන විට ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟ ගලා යන අයුරුත් වික්ටෝරියා ජලාශයේ සුන්දර නිම්නයන් ඉතා පැහැදිලිව දැකගත හැකිය. එසේම ඉතා පැහැදිලි අහසක් ඇති දිනවලට ඈතින් පිහිටි සමනල කන්ද පවා මෙහි සිට දර්ශනය වේ. හිරු කොයිතරම් සැඩවුවත් ඔහු මට්ටු කරන්නට සමත්. නිරන්තරයෙන් හමා යන තද සුළඟත් ගතසිත හිරිවට්ටන සීතලත් වැවතැන්නේ සුවිශේෂී ලක්ෂණයකි. නාගරික ගෝසාවෙන් මිදී තුරුලතාවල සිහින් සරතැසට සහ කුරුළුනාදයට සවන් දෙමින් මේ නිදහස් තනබිම් මත ඇවිද යාම සිතට මෙන්ම ගතට ගෙන දෙන්නේ මහත් ප්‍රබෝධයකි. අතීත ශ්‍රී විභූතියේ වතු ඉතිහාසයක නටබුන් සහ ස්වභාව ධර්මයේ අසිරිමත් සුන්දරත්වය එකට යා කළ මැද මහනුවර වැවතැන්න ස්වභාදහමට ආදරය කරන නිදහස අගය කරන ඕනෑම අයෙකුගේ මෙත්සිත් පිනවන මනකල් ශේම භූමියකි. වැවතැන්න සානුව මධ්‍යයේ නිසලව පවතින කුඩා ජලාශයේවත් වැව මේ මුළු පරිසරයටම එක් කරන්නේ අමුතුම අලංකාරයේ සාන්ත බවක්. බ්‍රිතාන්‍යයේ ලංකායුගයේ වතුවගාව සඳහා නිර්මාණය කෙරෙනු මෙම වැව අද වන විට වන සතුන්ගින් මෙන්ම පක්ෂීන්ගෙන්ද නවාතැන් වී හමාරය. නිල් පැහැති දියකඳ මතින් හමායන සිසිල් සුළඟ තැන්න පුරා වෙලාගත් තනපිම් සනසමින් හමායයි. සවස්යාමයට මීදුම් පටලයක් වැවුදිය මතින් පාවී යද්දී මැවෙන්නේ නෙතසිත වසී කරන වචනයෙන් විස්තර කළ නොහැකි තරම් චමත්කාර ජනක දසුනකි. ඈතින් අහස සිඹින නක්ලස් කඳුවැටිය දුම්බර කඳුවැටිය සහ හන්තාන කඳු පෙළෙහි දේදුණු හැඩති සිකරයන් මීදුම අතරින් ඉබිකම් කරන්නේ දෑසට මහත් ආස්වාදයක් ගෙන දෙමින්. සොබාදහමට ලැබි තරුණ පිරිස් සහ සංචාරකයන් අතර අතිශය ජනප්‍රිය කඳවුරු භූමියකි. රාත්‍රී කාලයට අධික සීතල සහ මීදුම පවතින අතර රාත්‍රී අහසේ තරු නැරඹීමට සහ ඡායාරූපකරණයට මෙය කදිමතෝ දැන්නකි. මෙම වැවතැන්න මුදුනේ බ්‍රිතාන්‍ය ජාතික වතුපාලකයන් වෙනුවෙන් ඉදි කරන ලද ඉතා අලංකාර වතු බංගලාවක් තිබී ඇත. දේශීය ජනප්‍රවාද සහ තොරතුරුවලට අනුව 1980 දශකයේ අගභාගයේදී ඇති වූ බීසන සමයේ සන්නද්ධ පිරිසක් විසින් මෙම බංගලාව වටලා තිබේ. එහි පදිංචිව සිටි විදේශිකයා සතුව තිබූ ගිනිබටය තුවක්කුව ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා ඇති අතර ඔහු ඒ ප්‍රතික්ෂේප කර පසු
ඒ ගැටුම්කාරී තත්ත්වයන් සමග එම පිරිස විසින් මෙම ඓතිහාසික බංගලාවට ගිනි තබා තිබේ. කෙසේ වෙතත් මෙම විදේශිකයාට හානියක් නොවී බේරීමට හැකිවී ඇති අතර අදටත් එම විනාශ වූ පැරණි බංගලාවේ නටඹුන් ඇටසැකිල්ලක් වශයෙන් වැවතැන්න සානුව මැද මෙසේ දකින්නට ලැබේ. මහනුවර මයංගන පාරේ පැමිණ මැද මහනුවර නගරේ පසුකර මදතුරක් යන විට දකුණු පසින් හමුවන රජකළ හෙවත් බෝමුරේ පාරේ කිලෝමීටර් 3-4ක් පමණ ඉහළට ගමන් කිරීමෙන් පසු මේ අති සුන්දර වැවතැන්නට ළඟා විය හැකිය. අවසන් කිලෝමීටර් 2 අබලන් වූ ගුරු පාරකය යා යුතු බැවින් සාමාන්‍ය වාහනවල නොපැමිණිය යුතුය. 4-wheel හෝ යතුරු පැදී ඒ සඳහා භාවිතා කරන්නේ නම් ඉතා මැනවි.